තෝ වගේ කාලකන්ණිය මගේ මල්ලි වෙච්ච එක ගැන මට ලැජ්ජයි යකෝ. ඵල යන්න මේ ගෙදරින්. මොකද යකෝ ඒක කරේ? පොඩි පුතේ. නැක්‍රීට පොඩි පුතේ කො. තොට මං සාප වෙනවා මගේ ළමයට මේ කරපු දෙයට. මල්ලි සල්ලිකාර කෙල්ලෙක් බඳින්නේ තොට දෙන ඉරිසියාව. තොට හෙනම ගහනවා යකෝ මගේ පුතාට කරපු දෙයට. මං හැමදේම බලන් ඉඳී ඩාලින්. ඔයා මේ හිඟන අයියා කෙනෙක් එක්ක මේ වගේ හිඟන ගෙවල් වල ඉන්න ඕනේ නැහැ. ඔයා දන්නවනේ අපි දෙන්න ඇමරිකාලාට පස්සේ අපේ ඩැඩි ඔක්කොම බිස්නස් ලියන්නේ ඔයාගේ නමට කියලා. අරත් නුවරඑළිය බංගලෝ එකත් ඔයාගේ නමට ඩැඩි ට්‍රාන්ස්ෆර් කරනවා කිව්වා. ඔයා තව එක තප්පරයක්වත් මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ සුපුන්. එන්න අපි යමු. උඹ එකක් මතක තියාගනි. අදින් පස්සේ උඹ මගේ අයියා නෙමෙයි. මම උඹට වඩා සල්ලි හම්බ කරලා පෙන්නන්න. මගේ පොඩි පුතාවත් පන්නගෙන කකුල් දෙකත් උඩ දාගෙන ලැජ්ජ නැතුව පොන්න බෝග ඉන්නවා මෙතන. පව් මගේ පොඩි පුතා මොනවා කරනවද දන්නේ නැහැ. මට මේ මුව නම් මගේ දෑහටවත් පෙන්වන්න බෑ. කරුණ මගේ. අම්මේ මම මේ ගෙදර ඉන්නවට අම්මා වැඩි කැමති නෑනේ අම්මේ. මට ජොබ් එකක් හම්බුණා. මං ගිහින් එන්න. අම්මා පරිස්සමෙන් ඉන්න. නෑ ආයි උඹ එන්න ඕනේ නෑ ඕන තැනක ඵලයක්. අම්මේ 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 ආනී මගේ පුතේ එන්න ඇතුළට. ඔයා කොහෙද හිටියේ? මොකද පුතේ මේ මහරෑ තනියම? යංගෝ අම්මේ කියන්න. ඇයි පුතේ තනියම? කෝ අර දුව? අම්මේ ඒ කෙල්ල මාව රැවට්ටුව අම්මේ. මගේ සල්ලි දේපොලයි හැම දෙයක්ම අරන් මාව පාරට ඇදලා දැම්මා අම්මේ. පුතාට මෙහෙම මේ අපේ ලොකු එකා පුතාගේ කනට ගහලා පාරට ඇදලා දාපු නිසානේ. අනේ නැහැ අම්මේ. අපිට වැරදුනා අම්මේ. අයියා එදා ඒ කෙල්ල ගැන හැම දෙයක්ම දැනගෙන මට කිව්වා ඒ කෙල්ල කලිනුත් ඔය වගේ වැඩ කරලා කොල්ලෝ 4 දෙනෙක්ගේ සල්ලි දේපොළ හැම දෙයක්ම අරගෙන අන්තිමට ඒ කොල්ලන්වත් හිරේ යවලා වංචා කරා කියලා. මං එදා ඒ කිසිම දෙයක් විශ්වාස කරේ නෑ අම්මේ අයියා කියපු. එදා අයියා මේ ගෙදරින් ගියාට පස්සේ අම්මේ අයියා කෙලින්ම ආවේ මාව බේරගන්න. ඒ ආපු වෙලාවේ ඒ කෙල්ලගේ තාත්තගේ මැරයන්ගේ අතින් අයියට පිහිපෑරක් වැදුනා අම්මේ. කා අනේ දෙයනේ කෝ දැන් මගේ ලොකු පුතා අයියෝ අම්මේ එදා අයියා මාව බේරගන්න ඇවිල්ලා පිහිපාර වැදුනට පස්සේ අයිසු එකේ ඉඳලා අම්මේ අද අපිව දාලා යන්නම ගියා අම්මේ. එදා නැති වෙන්න කලින් අම්මේ අයියා මට අන්තිමට කිව්වා මල්ලියේ උඹට එදා මම ගැහුවේ ආදරයට වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසා. මල්ලියේ උඹ මැරෙනකම්ම අම්මව ආදරෙන් පණ වගේ බලාගනින් කියලා කිව්වා. තමන්ගේම ලේනෑකමට වඩා පිටස්තර මූුණුවලට රැවටෙන හැමෝම මේක හොඳට මතක තියාගන්න. අපිට ඇත්ත කියන අපේ වැරදි පෙන්වන අපේම මිනිස්සුන්ව අපි හතුරෝ වගේ පන්නල දානවා. හැබැයි දවසක ඒ මිනිස්සුන්ගේ වටිනාකම අපිට තේරෙද්දී ඒ මිනිස්සු සදහටම අපේ ජීවිතවලින් සමුවරන් ඉවරයි.